අපි ප්‍රාදේශීය ලේකම්ගේ account එකට log කරලා බලමු. එතකොට මේ වගේ interface එකක් තියෙන්නේ. මෙතන අවුරුදු ගානව අනුව details බලා ගන්න පුළුවන්. දැන් sample එක data එකක් විතරයි දාලා තියෙන්නේ. මේ වගේ තොරතුරු ටිකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපෘති සංඛ්‍යා තහවුරු කරප තහවුරු නොකළ මුළු ව්‍යාපෘති වසම් කී එකකට වැඩි ව්‍යාපෘති වල තහවුරු නොකළ ඒවා ඒ ස්ටඩි එක තියෙනවා. ඒ වගේම රාජ්‍ය ලේකම් කාර්යාලයේ තියෙන accounts ටික accounts කීයක්ද ඒ username ටික ඒ වගේම දින 7කට දින 30කට යනකම් log වෙච්ච නැති අය මේ විස්තර ටික මෙතන පෙන්නනවා. ඊට අමතරව ව්‍යාපෘති ප්‍රගතිය ගත්තොත් රාජ්‍යලේකම් කාර්යාලයේ තොරතුරු මේ පෙන්නන්නේ අදාළ රාජ්‍යලේකම් කාර්යාලය විස්තර විතරයි. එතකොට ඇඩ් කරලා තියෙන තොරතුරු ඒ ටික රියල් ටයිම් පෙන්නනවා. ඒ වගේම පද්ධති views වලට ගියොත් සාමාන්‍ය report එකට අමතරව සියලු තොරතුරු කියලා පෙන්නනවා. ඇඩ් කරලා තියෙන ඔක්කොම තොරතුරු ටික මෙතන වැටෙනවා. මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Excel එකක් විදිහට print කරගන්න පුළුවන් පහසුකමක් තියෙනවා. මෙතන එතකොට මේ සාම්පලයක් දෙයක් හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මේ සිස්ටම් එකට ඇඩ් කරන සියලුම තොරතුරු ටික මෙතන පෙන්නනවා. එතකොට ඒ අතර තහවුරු නොකළ තොරතුරු තියෙනවා නම් රතු පාටින් පෙන්නනවා. මේ ටික ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Excel එකක් විදිහට ඒක බෑකප් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.